අයුබෝවන් මේ ඊයේ දවසේ ඉඳන් වෛරල් වෙන තැඹිලි කතාව. ඉතින් ලංකාවේ හුඟක් අයට මේක අලුත් දෙයක් නෙවෙයිනේ. මේ වගේ කතා අනිවාර්යයෙන්ම අවුරුද්දකට දෙක තුනක්වත් අපේ කන්ට කොහොමත් ඇහෙනවා. මේකත් ඒ වගේ එක සිද්ධියක් විතර. ගම්වල දන්නවනේ ඉතින් බාලිතෝවිල් යන්ත්‍ර මන්ත්‍ර සාතු හූනියම් වශීගුරුකම් වගේ අදෘශ්‍යමාන බලවේග එක්ක ඔය එක එක සෙල්ලම් තියෙනවනේ. මේවා ඉතින් අතීතයේ ඉඳලා පැවතගෙන ආපුවා. එනිසා ඉතින් අපිට මේවා ඔක්කොම බොරුයි කියලාම අයින් කරන්නත් බෑ. මොකද මේ දේවල් වල යම් ඇත්ත තියෙන්න පුළුවන්. ඒ ඇත්ත හෝ සාර්ථක බවක් හෝ යම් කිසි ප්‍රමාණයක් හෝ තිබෙන නිසානේ මේවා මෙතන කාවලක් මේ පැවතගෙන ඉන්නේ. හරි. දැන් මොකද මේ තැඹිලි ගෙඩිය සීන් එක? ඒක මෙහෙමයි. මේ වීඩියෝ එක දැක්ක කෙනෙක් නම් ඉතින් තේරෙනවා මේ විතර කපුවා ශාන්ත කර්මයට එහා දෙයක් කරනවා කියලා. මොකද මේ ශාන්ති කර්මයකට ගෑණියගේ මේ රැති ඔක්කොම ගලවලා රාස් ප්‍රදේශ බල ඔක කරන්න ඕනේ නෑනේ. අපිට මෙතෙන්දී මේ කාන්තාවටම සම්පූර්ණ චෝදනාව වෙල්ල කරන්න බෑ. මොකද මේ සාත්තුව මෙයාලා කරන්නේ මේ ධර්මයක් ලබා ගන්න. හිතන්නකෝ බැඳලා අවුරුදු 7-8ක් ළමයි හදන්න try කරලා එහෙම ළමයි නැති වෙනකොට ඉතින් මිනිස්සු බෙහෙත් ගන්නවා. නොඑක් තව දේවල් වෙනවා, බාරහාර වෙනවා, කතරගමට රුවන්වැලියට වගේ තැන් වලට බාර වෙනවා. බැරිම තැන ඉතින් මේ වගේ දේවල් වුණත් ගමක එච්චර අධ්‍යාපනයක් නැති අය කරන්න පෙළඹෙන්න පුළුවන්. මොකද එයාලගේ එකම අරමුණ දරු පැටියෙක්. ඉතින් ඒ අවස්ථාවෙන් හොර කපටි අසහනකාරයෝ වැඩ ගන්නවා. මම නම් අහලා තියෙන විදිහට ඔය ශාන්ති කර්මයෙන් සාර්ථක ප්‍රතිඵල එන්නේ Tamanගේ හිතේම ඇති වෙන දැඩි විශ්වාසයෙන් සහ හට ගන්න ධනාත්මක සිතුවිලි වල යම් බලපෑම් නිසා. ඒකයි ගොඩක් ශාන්ති කර්ම කරාම ප්‍රතිඵල හරියටම තියෙනවා කියලා අපිට අහන්න ලැබෙන්නේ. ඒත් ඔතන නෙමෙයි මේ කතන්දරේ තියෙන බරපතලම කතාව. අපි හිතමු ඔන්න ශාන්ති කර්මයක් කරලා කොහොම හරි මේ ගෑනු කෙනාට ලොකු විශ්වාසයක් ඇවිල්ලා ධනාත්මක සිතුවිලි අවදි වෙලා මේ ඔක්කොම ටික වෙලා හොම් වෙලා මේ හස්බන්ඩ් එක්ක එකතු වෙලා දරුවෙක් හම්බ වුණා කියලා කියන්නකෝ. මල කෙලියයි. ඔන්න තැඹිලි ශාන්ත කර්මය හරි. මේ ගෑනු කෙනා තව කෙනෙක්ට මේ කපුවව රෙකමන්ඩ් කරනවා. ඒ නිසා ඒව කරන්න කලින් ඔළුව ටිකක් පාවිච්චි කරලා වැඩ කරොත් හොඳයි. තමන්ගේ ආත්ම විශ්වාසයෙන් වැඩක් කරන්න ලැබෙනවා නම් ලැබෙයි නැත්නම් නැහැ. දැන් ඉතින් තැඹිලි කී අර ගෑණිගේ හවල් එක බලන්න වීඩියෝ ක්ලිප් එක හොයන්න එපා. ඒ කාන්තාවත් අසරණයිනේ. ඔයාලටත් මේවා ගැන මීට වැඩි අදහස් නැත්නම් ඒවත් කමෙන්ට් කරන්න. අනිත් අය දාපු කමෙන්ට් වලින් ගන්න දෙයක් තියෙනවා නම් කියවලා ගන්න. මේ වගේ දේවල් තව අහන්න කැමති නම් ලටපටස් අපි පේජ් එකත් ලයික් කරලාම තියාගෙන යන්න. මම මේක වැරද්දි වා ගියාත්මේ ස්වාමියා මේ මට පෙවුණානේ. ගියාත්මේ සල්ලි කෝටි විදියේ. ඔව් මේ දැන් මේ මම මේක බලය වැඩි. මේ ගියාත්මේ මම වාගේ ස්වාමියා දැක්කා. දැන් මේ ආත්මේ මොට්ට සල්ලියක් තියෙනවා. රජසරේ ඉන්නේ කියලා. ඔලි වොන වැඩි. මේක ඉක්මනින් අපි දෙන්න දෙන්නේ. මේක වාගේ මෙතන කිරියා මණ්ඩක හොවුවා. කිරි පාටයිද? කිරි යන්නේ නැද්ද? ආව කිරි දෙන්න කිරි නේ. මේක මිස්සද? ආයෙත් පොඩක් ඉඳන් පොඩක් හොඳයි නේද? කිරි පාටයි. දැන් මේ සෙන්ගේ බෑන් හරියට තියෙනවා. මම වාරි ඉන්න ලස්සන මහත්තයෙක් ඉන්නවා. මේ ඔය ගියාත්මෙක් කෙනා. ගියාත්මෙක් කෙනා මම ආව සෙල්ල කරලා දෙන්න යාවේ. යා සල්ලි ඕන තරම් වට දෙයි. හරි. මට මේ සුරේ ඕන පිටිය මේ මම කෝල් එකක් කරනවා. මම සම්පූර්ණයෙන් කොටන්න ඕනේ. මම සම්පූර්ණයෙන් මේක කොටන්න ඕනේ.